FM හිනා නැති කොමඩිය. අද මෙලෝ රහක් නැති කතාව ලේකම්. අම්මියෝ මෙලෝ රහක් නැති කමර ජිපුත් වෙනවා. මං ඒ දැක්කම ජිපුත් වෙන. කවුද બોලේ ජිප් එකේ මෙලෝ රහක් නැති කමට ඉන්නේ. සුවර් එකට මේ පාර ඡන්දිල්ලට කවුරු හරි වෙන්නේ නැති ආයෙ දෙකක් නැහැ. ඕකුට මේ මෙලෝ රහක් නැති ගම මතක් වෙන්නේ ඡන්දෙ කිට්ටු වෙනකොට තමයි. කතා කරන්නම්කෝ මං හොඳ වෙයින් දෙකක් ඇවිල්ලා බැලලා ඡන්දිල්ලුවොත් මනාපේ මිල්ලුවොත් අම්මා ගහනවා මනාපේ අතර කොණින් යන. කොංකට කොල්ලේ මේ අපේ ජැක් නෝරිස් මාම. කොහොමයි? මොකෝ මේ කලු කලිසමක් ඇදලා ආනේ සරම ගලන කලිසමක් ඇදලා මෙයා කලු කලිසමයි සමතු දාන්න. දෙපා ඉතින් හැමතැනම. වෙන සතු ජැට් එකක් ඇදලා අම්මෝ ගඩල් භාගයක් වගේ ෆෝන් එක කතේ. ගහන්න එපා. මොකද මේ? මට ටිකට් එක හම්බුණා. අයියෝ කවදද ඉතින් ඒ නම් යන්නේ නමෝද පෙට්ටියක දාලා අපි වල්ලන්නම් කමන්නේ තියෙන එකක් අපිට ලියලා දෙන්න. මොකක්? ටිකට් එක හම්බුණාද තියෙන? ටිකට් එක හම්බුණා කියන්නේ මේ. කනක් මෙහාට ලං කරා. මේ ඡන්දේ. ඔව්. මේ සැරේ මට ඉල්ලන්න හම්බ වෙනවද? ඔව් මේ ඉල්ලන්න නම් හම්බෙනවා දෙයිද දන්නේ. දෙය නෑ ඉතින් අපි දෙන විදිහට වැඩේ කරගන්න ඕනේ ඒකයි. ඒ කියන්නේ වා කාගෙන්ද ඉල්ලුවේ දැන්? තාම පටන් ගත්තේ නෑ මගේ කැම්පේන් එක. අප්පා කැම්පස් එකකුත් කරනවා. කැම්පස් නේ කැම්පේන් එක ඡන්ද ව්‍යාපාර. මම ගහන්න ඉන්නේ ලොකු බෝඩ් එකක් මොකක්ද දන්නවද කෙලින්ම? මොකද්ද? මෙදා පාර. හරිද? ඒ කියන්නේ මේ පාර මේ නෑ මේ පාර නෙමෙයි. ඒක කොයි පාර? ඒක සම්පූර්ණ දාන්න ඉන්නේ නම මම. මොකක්ද දන්නද? කරමු සුරපුර. හදමු පරපුර. හරිද? එහෙමත් මොකක් හරි එකක් දානවා. ඒ කියන්නේ නගරේ සුරපුර කරන අතරේ අපේ පරපුර අපි මේ පැත්තෙන් හදා ගන්න ඕනේ කියන එක. හරි දැන් ඉතින් පොඩි දරින් නම් කොහෙත් එහෙම නෙවෙයි. හරි දැන් ටෙක්ටෝරිස් මාමට ටිකට් එක දුන්නේ කවුද කියලා දැන් ගත්තා. ඒක දුන්නේ නෑ මම ගත්තා. ඒ කොහොමද? මම ගත්තා. ඒ දැන් ඔය මේ ස්ටේෂන් වල එහෙම මේ දෙනවද ඡන්ද ඉල්ලන්න ටිකට්? දැන් ගත්තේ කොහමද දන්නවද? කොහොමද? මම ගත්තා මේ ටිකට් එක හම්බෙච්ච කෙනෙක්. මිනිහට ඉල්ලන්න බෑ කම්මැලි වගේ කියලා හිතලා කෝටි ගානකට ටිකට් එක මට වික්කා. ඇත්තට? මං කිව්වා මට දැන් දෙන්න සල්ලි නෑ. නගර සභාවට ගියාට පස්සේ මම එක මාසෙන් මම කෝටි ගාන ගෙවලා දාන්න ප්‍රශ්නයක් නෑ කියලා. පුළුවන්ද? පුළුවන්නේ. ඇත්තද? ඔව්. ඒකද ඡන්ද ව්‍යාපාරය කියලා කියන්නේ. ව්‍යාපාරය. අනේ අම්මපල්ලා අපිට සේවය කරන්න හදන මේ මහජන නියෝජිතයෝ තෝරගන්න එක බිස්නස් එකකට ගියා. මොන කරන්නේ කංකොටෝ. ඉස්සර වෙලා මට ලේකම්ලා 4 දෙනෙක් ඕනේ. සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් ඕනේ. මාධ්‍ය ලේකම් කෙනෙක් ඕනේ. පෞද්ගලික ලේකම් කෙනෙක් ඕනේ. ඊට පස්සේ රාජකාරී ලේකම් කෙනෙක් ඕනේ. ලේකම්ලා 4 දෙනෙක් ඕනේ. ඔක්කොටම ඉස්සර වෙලා එක්කෙනෙකුට දෙනවා 50000 ගානේ පණියේ. අම්මපා ඒ මෙහෙට කතා කරමු. කොහෙද? ලේ බැංකුවට. මොකද? එහෙනම් ලේකම් කියන්නේ ලේකම් කියන්නේ ලියනම හට්ටුරු. සෙක්‍රටරිලා. අපි ඔය කාටවත් මේ කංකොට. මේක මේ මිනිස්සු කාටවත් දෙවනි වෙන්නේ නැහැ. සෙක්‍රටරිලා නේ. සෙක්‍රටරිලා කියන්නේ ලේකම් මේක ළඟ ඉන්නේ අර ළඟ ඉන්නේ. කෑවද බිව්වද යන්නේ? වන්න. නිකන් කෙස් ගන්න පතයින් කරන්නේ. දුවන් යන්නේ මේ. මට කතා කරන්න වෙලා නැහැ මම යන අපේ පොඩි බිලින් එකට යන්න තියෙනවා. අයෝ ගන්න. මට සෙක්‍රටරිලා 4 දෙනෙක් මට හරියට හොයලා දෙනවා. මාව ගන්නේ කොයි එකටද? හරි කොයි එකටද ගන්න මට ඉන්න තව ඕනේ පිළිවෙලට. මේ මාධ්‍ය ලේකම්ද මේ පෞද්ගලික ලේකම්ද මේ පෞද්ගලික ලේකම්? නෑ මම ඔයාලට දෙන්න ප්‍රචාරක ලේකම්. ප්‍රචාරක ලේකම්. ඔයාලට පුළුවන් නේ ගස් නැගලා බැනර් ටික දාන්න. එල්ල කිරි. සකල සිරින් කවුද අපේ ගේශරත් අඩි වාහනයක් නැවැත්තුවේ? මාගේ අපේ සූගාල 4 දෙනෙක් වට කරගෙන ඉන්නේ චකනෝරිස් නේද? අම්මේ මල් මාලා කුඩාලා චකනෝරිස්. බ්‍රෝකෝ. මම මේ හම්බෙන්නමයි ආවේ. ආයිබුවන්. මොකද මේ දෙකට තුනට නැවීගෙන වැඳගෙන මොකද මේ හිනාව නිකන් කණ්ඩක ගාවට ගිහිල්ලා. ගිහිල්ලා කියන්නේ මේකනේ. මට ටිකට් එක හම්බුණානේ. මොන ටිකට් එක? බස් ටිකට් එකයි. බස් ටිකට් එක නෙමෙයි. ඡන්දේ ඉල්ලන්න. ඡන්දේ ඉල්ලන්න ටිකට් දෙනවා ඡන්දේ ඉල්ලන්නට. කොයිද පොලිම තියෙන්නේ? ඡන්දේ ඉල්ලන්න ටිකට් දෙන්නේ නැහැ කොහොම පොලිමක. එහෙනම් නොමිනේෂන් එක හම්බෙනාට කියන්නේ ටිකට් එක දෙනවා කියලා. ඉතින් ඔය ලැමිනේටන් එක මටත් කරගන්න පුළුවන් නේ. ලැමිනේටින් එක නෙමෙයි යන්නේ නොමිනේෂන් එක. ලැමිනේටින්. නොමිනේටන් කියන්නේ මොකද? මේමයි වැඩේ. මම දැන් මේ සැරේ ඉල්ලනවා මේ සැරේ නගර සභාවට. අප්පා නියමයි. ඒ කුණු අදින්නේ කර ඒ ටිකට. කුණු අදින්න ඡන්ද ඉල්ලනවාද? එහෙනම් නාගරික මන්ත්‍රී.
අපච්චියෝ නාගරික මන්ත්‍රීකමට ඉල්ලනවද? මට දැන් ඕනේ ලේකම්ලා සෙට් එකක්. මොන වගේ ලේකම්ලාද ඕනේ කියන්නේ මම බලන්නම් කතා කරලා. පෞද්ගලික ලේකම්. පෞද්ගලික ලේකම්ද කරන් තියෙන ජොබ්ස් මොනවාද? ඒ ලේකම් වැඩේනේ. ලේකම්ලා මගේ පෞද්ගලික සියලු දේවල් සොයා බලන එක තමයි පෞද්ගලික. හරි හරි ඒක පැහැදිලි. රාජකාරී ලේකම්. එයාට මොනවද කරන්නේ? රාජකාරී කටයුතු ඔක්කොම හොයලා බලන්න ඕනේ. ඔයාට වතුර අදින්න වතුර අදිනවද රාජකාරියේ? එහෙනම් ඒක පෞද්ගලික. රාජකාරී කරනවා ලියුම් කියුම් ගහන වැඩ. ඒවා ටික හරි ගස්සලා දෙන එක. එන මෙව්වා මාධ්‍ය ලේකම් මීඩියා සෙක්‍රටරි. මීඩියා. මං විල්වෙන් මුළු මීඩියා වලට හැම එකක්ම කියන්න ඕනේ. හරිද? ප්‍රචාරක ලේකම් පබ්ලිසිටි. පබ්ලිසිටි ලේකම්. ලේකම් නේ සෙක්‍රටරි. පබ්ලිසිටි ලේකම්රටි. හරි. එතකොට ඊට පස්සේ කෝඩිනේටින් සෙක්‍රටරි සම්බන්ධීකරණ ලේයාව මේව මට සම්බන්ධ කරන එක. අපෝ ඒක නම් මල්චි. ඇයි? ඒවාරි නැති වෙන්නේ. නෑ නෑ එහෙම එකක් නෙමෙයි මං සම්බන්ධ කරන්න කිව්වේ. මම ඒවා නෙමෙයි. එහෙනම් ඒ වගේ තව එක එක සම්බන්ධයෙන් තියෙන දේවල්. හරි හරි. හරි. මට දැන් කවුරු හරි කට්ටිය හොයලා දෙන්න ඕනේ ඔය 5 දිනක් විතර. ඔය දෙන්න පුළුවන්. පහළවත්තේ ඉන්නව ජහුට. මොකේද? පෞද්ගලික ලේකම්ට ගන්න පුළුවන්. ඔය ජහුට පෞද්ගලික ලේකම්ට අරගන්න පුළුවන්. ඒ මරණාධාර සමිතියක ලේකම්කවකටත් තියන්න පුළුවන්. හොඳයි. හන්දයක් ඉල්ල නැහැ. වැඩේ අල්ලගෙන යයි උට පුරුදු වුණා. අල්ලගෙන යනව වැඩක් නැහැ. යස් පේන්නේ නැති අය. අල්ලගෙන යන්න. එහෙනම් බොකුටු සුජා. මං ඉල්ලන්නේ බොඩිගාඩ්ලා නෙමෙයි. ලේකම්ලා. හරි 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 හරි. එහෙනම් දෙන්නද ලේකම් කෙනෙක්. අප රබංගි කිජව එවන්නේ. එපා අප්පච්චි. ඒත් බොඩිගාඩ්ලාත් නේ අයිති. හරි ඔය ටිකම උනා කියලා හිතා ගන්නකො මට දෙන්නේ මොකද්ද සෙක්‍රටරිකම්. සෙක්‍රටරිකමක් නෙමෙයි මම බ්‍රෝකට වෙන්න මම තනතුරක් හරි ගස්සලා දීලා තියෙන්නේ. ඒ තනතුර අනිවාර්යයෙන් මම නාගරික මන්ත්‍රී කෙනෙක් වෙච්ච ගමන් නගර සභාවට තීරිපත් වෙච්ච ගමන් මම බ්‍රෝකට ඒ ජොබ් එක දෙන එක දෙනවම. මට ඕනේ මේ ජොබ් දෙවේ මට දෙනවද භාණ්ඩාගාරික ලේකම් වගේ. ඒක හරියන්නේ නැහැ. ඒක වෙන එකක්. මේ අපිට නෑ ඒක කියන්න මොකද මම දෙන ජොබ් එක බාර ගන්නවා. මොකද්ද දන්නේ නැතුව කොහොමද බාර ගන්නේ? දෙකේ ඇල තියෙන්නේ. ඕව පහල? ඔව්. දෙකේ ඇලෙන් එහා පැත්තේ තියලා නේද මේ අර ලොකු දිග টয়ලට් පොලිමක්. ඔව්. ඒක අරගෙන ඔන්න යන කට්ටියගෙන් රුපියල් 2 ගන්න එකතු කරගන්න. මේ චක් නෝරිස්. හයි. මම මේ අන්තිම හොඳින් කියන්නේ හරිද? මොකද්ද? මේ මගර සභාවේ මන්ත්‍රී වෙන්න ආශාවක් තියෙනවා නම් මාව නිකන් ඔය දෙකේ කොලේට දාලා කතා කරන්න එපා. හරිද? මමත් මේ මලෝරක් නැති ගමේ වගකීම් යුතු තන්තුරක් දරන බෝකර්ට සිල්ල කෙනෙක්. හරිද? මම මේ සද්දේ වහලා හිටියේ. මටත් අනිත් පැත්තෙන් ටිකට් එක හම්බ වෙලා තියෙන්නේ. දැන් ඔය ඉතින් දැන් වයසත් ළඟයි ඉතින් දැන් කොහමත් අනිත් පැත්තෙන් දැන් ටිකට් එක හම්බෙන්න කාලේ හරිය. එහෙම මේ වලපල්ලට යන ටිකට් එකක් නෙමෙයි. මාත් නගර සභාවට තරඟ කරන ටිකට් එක මට හම්බ වෙලා තියෙන්නේ. කොහෙන්ද? අනිත් පැත්ත. බොරු කියන්නේ. බොරු කියන්නේ තෑගි ගන්නෑ. දැන් ඒක ඉල්ලනවද? ඉල්ලන්න තමයි අදහසක් තියෙන්නේ. මට ගොඩාක් අය සපෝට්ස් කරන්නම්කෝ චැක් නෝරිස් වගේ නෙමෙයිනේ බෝකර් මාමේ. ඔයා ඇවිල්ලා දැක්කා සිරියාවයි. කොරොට් කරන්නේ ගමට යහපතක් මිසක්ව චැක් නෝරිස් වගේ මේ නරකක් අහිතක් නෙමෙයිනේ කියලා කිව්වා. නේ මේ ඇස් දෙක පල්ල. ඉතින් ඉතින් මං කිව්වා මට ඔය මනාප පොරේට නම් එච්චර බලු පොර කන්න දාන්න බෑ. මම මගේ පාඩි ස්පීච් එක දෙන්නම් ඡන්ද දෙන අය ඡන්ද දෙන්න පබ්ලිසිටි කැම්පේන් එකට මම ලොකුවට බහැලා වියදම් කරන්නේ නැහැ කිව්වා. අන්න අපිට ඕනේ වගේ අය තමයි කියලා කට ඇරිය ගමන් ගම්මැද්දෑවුන් කියන්න ගත්තා. දැන් දිනයිද? දිනයි කියන්නේ කොහොමද දිනනවා? ඉතින් මම ඉතින් ඡන්දෙ ඉල්ලුවත් නොඉල්ලුවත් මං දිනනවනේ. මේ බ්‍රෝකර් බුකුත් නැන්ද මට ඔය බ්‍රෝකර් ගාව මොනවද කරන්නද? දැන් මේ චක් නෝරිසුත් මන්ත්‍රීකමට ඉල්ලනවා නම් මගෙන් දේවල් ඉල්ලන්නේ අහවල් දෙයක්. මට දැන් කල්පනා වුණේ ඔච්චර වියදම් කරගෙන ඡන්දෙ ඉල්ලලා මන්ත්‍රී කෙනෙක් වෙනවට වැඩිය හරිද? මුකොත්ම වියදම් නොකර එහෙම වෙන මන්ත්‍රී කෙනෙක්ගේ ලේකම් කෙනෙක් වෙලා කොච්චර දේවල් කරන්න පුළුවන්ද? බ්‍රෝකර් ඉල්ලන්න මං ලේකම් වෙන්න.